අද අපි කතා කරන්නේ නෙවිල් වන්නයාරිච්චිගේ නැගීම සහ අත්අඩංගුවට ගැනීම. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි විට නිල නොවන ජනාධිපතිවරයා මෙන්ද අග්‍රාමාත්‍යවරයා සිටි විට නිල නොවන අගමැතිවරයා මෙන්ද විපක්ෂ නායකව සිටි විට නිල නොවන විපක්ෂ නායකයා මෙන්ද ක්‍රියා කළ සමස්තයක් ලෙස මහින්ද රාජපක්ෂගේ සෙවණැල්ලක් මෙන් සිටි ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්යාරිච්චි අලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් 2025 ඔක්තෝබර් 2 වෙනි දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නෙවිල් වන්යාරිච්චි යුද හමුදාවේ ස්වේච්ඡා බලකායට එක්වී සාමාන්‍ය ලාන්ස් කෝපරේල්වරයෙකු ලෙස සිය ගමන ආරම්භ කළා. 90 දශකයේ මුල් භාගයේදී ඔහු එවකට ලුතිනන්ට් කර්නල් තනතුර දැරූ ගෝඨාභය රාජපක්ෂගේ රීදුරා හැටියට කටයුතු කළා. ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවට සංක්‍රමණය වීමට යන විට වඩා විශ්වාසවන්ත කෙනෙකු හැටියට නෙවිල් වන්යාරිච්චි දුටුව නිසා ඔහුගේ සොහොයුරු වෙන මහින්ද රාජපක්ෂට නෙවිල් වන්යාරිච්චිව බාර කළා. 1995 මහින්ද රාජපක්ෂ දීවර අමාත්‍යවරයාව සිටියේදී නෙවිල් වන්යාරිච්චි මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට බඳවා ගත්තා. නෙවිල්ගේ ශීඝ්‍ර වර්ධනය ආරම්භ වන්නේ අන්නේ එලෙසයි. ඔහුට හරියට ඇලඩින්ගේ පුදුම පහන වගේ හැම දෙයක්ම ලැබෙන්න පටන් ගත්තා. කිසිදු අධ්‍යාපන සුදුසුමක් ලබා නොතිබුණත් නෙවිල් හමුදාවේ නිලයන් ඉක්මනින්ම ලබා ගත්තා. පුදුමයට කාරණාවක් නම් පසුගිය වසරේ ඔහු විශ්‍රාම යනට ඔහුගේ උසස්සේ ලුතිනන්ට් කැප්ටන් මේජහරා ලුතිනන්ට් කර්නල් තරතුරු දක්වා ලබා ගත්තා. අපි ඊළඟට නෙවිල් වන්නයාරිච්චිගේ නීති විරෝධී ලෙස රැස් කළ වත්කම් සහ ඔහුට සම්බන්ධ විමර්ශන කටයුතු මෙහිදී සලකා බලමු. අල්ලස් කොමිසම පවසන්නේ නෙවිල් තම ආදායමට වඩා මිලියන 28ක් ඒ කියන්නේ කෝටි 2.80ක් වටිනා දේපල රැස් කර ඇති බව. නෙවිල් වන්යාරිච්චි විමර්ශන සඳහා සහාය නොදක්වන බවත් ඔහු දුන් අසම්පූර්ණ තොරතුරු මත පදනම්ව මෙම මුදල ගණන් බලා ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීහු කොළඹ දිසා අධිකරණයට ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ වත්කම් ගැන කතා කරොත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්සුල්ලේ අක්කර 3ක ඉදිවෙමින් පවතින ඉන්ධන පිරුවම් හලක්, පල්ලකැලේ රුපියල් ලක්ෂ 45ක නිවසක්, මහර්ගම රුපියල් ලක්ෂ 125ක නිවසක්, තිස්සමාරාමේ පර්චස් 44ක හෝටලයක්, මාදියල ප්‍රදේශයේ රුපියල් කෝටි 4ක ඉඩමක්, බෙලියත් සහ වීරකැටියේ බදු දී ඇති කඩසාප්පු කීපයක්, බැංකු ගුණ 32ක් සහ ආයතන 47ක මූල්‍ය ආයෝජන ඔහු කර තිබෙනවා. ඉන්ධන පිරුම්හල් 3ක් සහ බස් රථ 12ක් සහ තව ටිපර් රථ කීපයකුත් ඔහුට තියෙනවා. නෙවිල් 2010 සිට 2014 දක්වා රජයේ සේවකයෙකු ලෙස වත්කම් තොරතුරු අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබුණේ නැහැ. ඔහුට එරෙහිව පළමු පැමිණිල්ල පටන් ගන්නේ ආරම්භ වන්නේ 2017. ලුතිනන්ට් කර්නල් තනතුරේ හමුදා නිලධාරියෙකුට පරම්පා 77කට ප්‍රමාණවත් වන පරිදි උපයාගත හැකිද යන්න මෙහිදී මතු ප්‍රධාන ගැටලුවයි. නෙවිල් නීතිය උල්ලංඝනය කිරීම සඳහා පමණක් යයි සිතා ජීවත් වූ බවට තීරණය කිරීමට සිදු වෙනවා මේ නිසා. 2014 ජූලි 24 දින ලැබුණු ලිඛිත පැමිණිල්ලක් මගින් නෙවිල්ගේ විමර්ශන කටයුතු ආරම්භ වෙනවා. 2018 වසරේ සිට පසුගිය වසර 7ක් තිස්සේ නෙවිල් විමර්ශනය සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම හෝ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නෙවිල් අපමත මුදා හැරියොත් සාක්ෂිකරුවන්ට තර්ජනය කරනු ඇතැයි අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුව ඔහු ඔක්තෝබර් 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට
නියෝග ලැබී තිබෙනවා. නෙවිල්ට එරෙහිව වසර 11ක පමණ කාලයක් විමර්ශන සිදුවීම් විහිළුවක් ලෙස තමයි මේදී හැඳින්වෙන්නේ. 2014 දී පැමිණිල ලියාපදිංචි වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අතර පසුව යහපාලන රජයේ යටතේද අල්ලස් කොමිසම පැවතුනත් ඔහුට විරුද්ධව ක්‍රියා කරේ නැත. කෙසේතත් එවකට අල්ලස් කොමිසමේ සභාපතිනි දිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායක මහත්මිය ගෝඨාභය රාජපක්ෂව කැඳවු විට ජනාධිපති සිරිසේන ඊට දැඩි විරෝධය පළ කළ අතර ඇය ඉල්ලා අස්වුණා. මධ්‍යම බැංකු බැඳුම්කර සිද්ධියේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාද වැදගත් විමර්ශන යටපත් කිරීමට උත්සාහ කළ බව මේදී සඳහන් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසු 2019 ඔහුගේ මුල් කාලීන රියදුරු නෙවිල්ට වඩා ආරක්ෂිත තැනක් තිබුණේ නැහැ. ඒ නිසා නෙවිල් වන්නාරච්චි මහින්ද රාජපක්ෂකට බාර කළේ එතැන් සිටයි. මහින්ද රාජපක්ෂ නොමැතිව නෙවිල් ඉන්නෙත් නැහැ. නෙවිල් නැතුව මහින්ද රාජපක්ෂ ඉන්නෙත් නැහැ. ඒ තරම්ම බැඳීමක් තිබුණා. තිබුණු බවට සාක්ෂි නැත්තම් අනාවරණය වී තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට කොස්තාපල්වරයෙකු ලෙස එක් වූ තවත් නිලධාරියෙකු සම්පත් මනප්පේරි රසායනික සාම්පල් ලෙස කිලෝග්‍රෑම් 50000ක අයිස් මද්‍රව්‍ය නිවසේ සඟා තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පහතාල කණ්ඩායම් සමග පැත්තේ පිළිබඳ විමර්ශනය කෙරේ. ඒ පිළිබඳව ඊළඟ වැඩසටහනේදී අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.